යාළුවනේ මම අද කරන්නේ සුපිරිම ටෙස්ට් එකක්. මේ රතු පාට තරුවත් එක්කලා කොළ පාට බෝතලේ දැක්කම ඔයාලා දන්නවා මේ මොකද්ද කියලා. ඔව් මේ තමයි හයිනික. හැබැයි මම අද මේක නිකම්ම බොන්නේ නෑ. මේක පිටිපස්සේ හැංගිලා තියෙන ලෝක යුද්ධ කාලේ ලොකු රහසක්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Jayani's Diary. යාළුවනේ මේ බියර් එක පිටිපස්සේ තියෙන කතාව ඔයාලා දන්නවද? 1873 දී ඇම්ස්ටර්ඩම් වල තමයි මේක මුලින්ම හැදුනේ. හැබැයි මෙතන තියෙන ලොකුම රහස තියෙන්නේ මෙන්න මේ රතු පාට තරුවේ. මේ තරුව මුලින්ම පාවිච්චි කරේ පියෝ මෝල්ඩ් ලාග කියන එක හඳුන්වන්න. හැබැයි මේ ලෝක යුද්ධ කාලේ මෙයාලා මේ රතු තරුව කොළ පාට තරුවක් කරා. මොකද දන්නවද? මොකද එයාලා බය වුණා මේ රතු තරුව දැකලා ජර්මනියේ නාසි හමුදාව එයාලගේ ෆැක්ටරි වලට බෝම්බ දාලා විනාශ කරයි කියන. යුද්ධෙන් පස්සේ තමයි ඉතින් ආයෙත් මේ තරුව රතු තරුවක් උනේ. නිකන් පිස්සු හැදෙනා නේද මේකේ තියෙන ඉතිහාසය අහුවාම. ASMR. ළමයි මේකේ මේ හොඳ සෞම්‍ය සුවඳක් තියෙනවා. ලොකු සැරල සුවඳක් නෑ. හොඳයි. මේ කලර් එකක් ගත්තාම මාරම ලස්සන නිකන් ගෝල්ඩන් කලර් එකක් වගේ මේ හරි ලස්සනයි. එහෙනම් ගයිස් අපි මේක try කරලා බලමු. Cheers. ඇත්තටම ගයිස් මේක බොනකොට මේ මාර ස්මූත් ගතියක් දැනෙනවා. ඒ කියන්නේ අර අනිත් ඒවා වගේ සරල අමාරු ගතියක් නෑ බොන්න මේ මාර මේ හොඳයි බොන්න පුළුවන්. ඇත්තටම මේක සුපිරිය. බලන්න මේකේ තියෙන මොනවද කියලා. මම සද්ද සොසේජස් මික්තර. මේ මට කියන්න බැරි වුණා අද ගයිස් තියෙනවා අපිට මෙන්න මේ මාළු මිරිස් එක පුරවලා බිත්තරයි සොසේජ් වලින්. මෙතන තියෙන ජම්බෝ සොසේජ්. මෙතන තියෙනවා ලෝ බජට් පිට්සා එකක්. කොහමද ඒක රස පාටයිනේ. මම ඇත්තටම සුපිරි. ඇත්තටම ළමයි මේ බියර් එකත් එක්කලා මේ බයිට් එක මාර සුපිරියට යනවා. ඒ කියන්නේ ලොකු සරකුත් නැහැ. normal සරකුත් එක්කලා shape
කුසල. එහෙනම් ගයිස් මම අද මේ වීඩියෝ එක වැඩිදුර ගොඩක් කරන් යන්න නැහැ මේ මොකද මගේ කලින් වීඩියෝ එකට මේ views දීලා තිබුණා ගොඩක් අඩුයි. එතකොට මේ ඔයාලා ඒකට ගිහින් බලන්න මම අනිවාර්යෙන් දාලා තියන්න. අද මම මේකේ ඉන්න ඉක්මනට ඉවර කරනවා. අද රේට් එකක් දෙනවා නම් මට දෙන්න පුළුවන් මේකට හයින්කන් එකට 10න් 9ක් වගේ. හොඳ ලකුණක් ඒක මේ. ඒකෝ මේ සෙට් එකත් එක ගත්තම සාමාන්‍ය විදිහට හොඳ යවුලක් නැහැ මේ. ලොකු දෙයක් නැහැ. එතකොට මේ ෂේප් එකේ මේක බොන්න නම් වැඩිත් එක්ක. එහෙනම් try කරලා බලන්න. guys මම අදට ගිහින් එන්නම් මේ මගේ වීඩියෝ එක අද මම මෙතන ඉවර කරනවා. අනිවාර්යෙන් ජයනිස් ඩයරි subscribe කරලා තියාගන්න. ඒක සම්පූර්ණයෙන්ම නොමිනේ